නැත්තම් හැමදාම මේ කට්ටිය කියයි ආපහු අර දෙන්න නම් තෙර තීරිගා තමයි වැඩේ කෑවා වගේ එකකුත් කියයි. ඔව් විනාශ කරලා දැම්මා. මේ ලොකුවට සාහිත්‍ය ටෝක් දෙන්නවා කියලා අපි බලනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ මේ මෙහි මේකෙදි තව අභිපේරණයක් ඇති කරගන්නත් හුඟක් වෙලාවට මොටිවේෂන් එකකටත් මේක මේ හොඳ දෙයක්. ඒක කොහොමද මේක සිද්ධ වුනේ කියන එක නේ. හුදකලාව භාවනාව හුදකලාව ධර්ම මාර්ගයේ වඩන අය ඒගොල්ලන්ට උනත් මේක හරි මේක සරහා ගන්න පුළුවන් නිදර්ශන නිදසුන් හුඟ වැඩි මතු කරගන්න පුළුවන් හුඟ කොටස් තියෙනවා. ඒක ගැනත් අපි චුට්ටක් මතක් කරන්න. බුදුහාමුදුරුව ගැන තියෙන විශ්වාසය තමන්ගේ කල්යාණ මිත්‍රයාව ඒ කියන්නේ අදහලා තියෙනවා. ඉතින් ආයේ මෙතනට මොටිවේට් වුණොත් ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයා හොයාගන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයා කියන දේ කරන්න ඕනේ. එපයි කියන දේ නොකර ඉන්න ඕනේ. ඔව් ශ්‍රී සද්ධර්මයේ තමයි කල්යාණ මිත්‍රයා කරගන්න වෙන්නේ. ඔව් නෑ ඇත්තටම කල්යාණ මිත්‍රයා වෙන්නේ මේ මානසික පරිවර්තනය කරගත්තු කෙනා. මානසික පරිවර්තනය කරගත්තු කෙනානේ මේක හරියටම දන්නේ. දැන් පීනන්න දන්නේ නැති මිනිස්සෙක් පීනීම ගැන කියලා දෙනවට වැඩිය පීනන දන්න මිනිස්සයා මේක කියලා දෙන එක මේ වයිනේ. ඒකට එයා කියලා දෙන එක කරගෙන යන්න ඕනේ. කියලා දැන් ඉතින් මේ දුක කියනවා. ඉතින් රැයට ඉතින් නිදා ගන්න ගියත් අඬනවා. ඉතින් කොට්ටේ තෙත්තෙන් අඬනවා. ඉතින් දුකයිනේ. හැබැයි යාගේ මොකක් හරි කුසලයක බලවත්කමට එයාට තේරෙනවා මේක මේ සිවුරු ඇරලවත් ආපහු ගිහිල්ලවත් මේ හරියන්නේ මේක අඬා හරි මේක කරගන්න ඕනේ කියන මේ මතේ තිබිලා තියෙනවා. ආයුෂ බෝ වේවා, සිනා බෝ වේවා, සතුට බෝ වේවා කියලා අපි මේ අද පටන් ගන්නේ. අපි පටන් ගත්තා මේ අම්බලම. හැබැයි ඒක දැනට ඩිජිටල් අම්බලම. මොකද අපිට අපි දෙන්න හොඳ මිතුර දෙන්නෙක් පොඩි කාලේ ඉඳලම. ඉතින් අපිට ඒ කාලේදී ඉඳන් තිබ්බා මේ අම්බලම කියන එක ගැන පොඩි විශේෂ බැඳීමක්. හේතුව තමයි දැන් අපි මේ රුපියල් 7 ක්‍රමේ එන්න කලින් තිබ්බ සමාජ ක්‍රමයට කියන්නේ වැඩවසම් ක්‍රමය කියලානේ. එතකොට ඒ ක්‍රමේදී මිනිස්සු ගමන් බිමන් ගියේ බොහෝ වෙලාවට පයින්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලෙත් බුදුහාමුදුරුව පවා අම්බලම් වල නැවතිලා තියෙනවා. ඒ වගේම අපි දන්නවනේ ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය කතාව. ඒ වගේ පුද්ගලයොත් නැවතිලා තියෙනවා. එතකොට මේ තමන්ගේ නෑදෑයෝ බලන්න ගියපු කට්ටිය ඒ අදාළ තිබ්බ රාජධානිවල ඒ වැඩ කරපු රජයේ නිලධාරීන් ගමන් ගියපු අය නොයෙක් ගියපු කට්ටිය මේ අම්බලම් වල නවාතැන් අරන් තියෙනවා. එතකොට ඒ නවාතැනේ අද අම්බලමක රාත්‍රිය ගත කරන කීප දෙනා නෙමෙයි හෙට අම්බලමේ ඉන්නේ. වෙනත්ම පිරිසක්. හැබැයි ඉන්න කවුරු වුණත් ඒ රාත්‍රියට ආහාරයක් විසගෙන කවුරු ලෙඩ වෙලා නම් එයාට පොඩ්ඩක් මේ ඒ ගිලාන ප්‍රත්‍යයෙන් උදව් කරලා කියන හරි අමුතුම මේ සාමූහිකත්වය මත පදනම් වුණු මේ පැවැත්මක් තමයි මේ අම්බලම තුල තිබ්බේ. ඉතින් අපි මේ අපේ channel එක නම් කරුවෙත් අම්බලම 101 කියලා. ඉතින් 101 කියන එකේදී අපි දන්න 101 කියන්නේ බයිනරි කෝඩ් එකක්. ඒතකොට දැන් රුපියල් 7 ක්‍රමයේ ඇවිල්ලා අපි යටත් විජිතෙන් නිදහස් වෙලා යම් කාලයක් යනකොට අම්බලම් පාවිච්චි වුණා. දැන් මේ කාලේ වෙනකොට අම්බලම ඔහොසිම වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි 101 වලින් අදහස් කෙරුවේ දැන් මේ ඩිජිටල් යුගයක අපි ඉන්නේ. මේ ඩිජිටල් යුගයේ ප්‍රධාන ගොඩනැගෙන බේස්ම දෙයක් තමයි මේ බයිනරි කෝඩ් එක. 1.1 කියන මේ වගේ. ඉතින් අර කලින් පැවතුණු අම්බලම මේ ඩිජිටල් යුගයට ගැලපෙන පරිදි ඩිජිටල් යුගයේදීත් අපි අර ගමන් යනවා. නමුත් අර ඉස්සර වගේ ගමනක් නෙමෙයි අපි යන්නේ. අපි දැන් හැමෝටම වාහන තියෙනවා. පික්මි ඌබර් වගේ මේ රෙන්ට් එකට අරගෙන එහෙම යනවා. සමහර කට්ටිය තමන්ගේ වාහන වලින් ගමන් යනවා. ඒ අතර අපේ ජීවිතේත් අපි ගමනක් තියෙනවා. අපි හැමෝගම ජීවිතයක් ගත්තොත් එහෙම විකාශනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ යන ගමන් මගේ පුංචි කතා බහකට තමයි අපි මේ පටන් ගත්තේ මේ අම්බලමේ පළවෙනි පොඩ්කාස්ට් එක. අපි ඒකෙදි දැන් අපි දෙන්න මීට අවුරුදු දශක 2-3කට කලින් අපි ගිහි. එතකොට දැන් අපි දෙන්නගෙන් මම පැවිදි වෙලා සජිත් තාම ගිහියක ඉන්න අපි දෙන්නම නමුත් ඒ කාලෙදිත් කතා කරපු ලස්සන සුන්දර දෙයක් තමයි මේ තෙර තේරී ගාථා. නේද සජිත්? ඔව්. ස්වාමීන් වහන්සේගේ අම්බලමට ඉතින් මට ඉස්සර වෙලාම කතා කරපු එක ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හුඟක් ගෞරවයක් ඒක. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ නායක ස්වාමීන් වහන්සේත් මතක් කරන ඕන වෙලාවක ඇහුවොත් එහෙම දැක්කොත් එහෙම ආනන්ද සිරි අපේ ගරු නායක හමුදුරුව මල්ලි කවියක් කියමුද කියලා තමයි දැක්කොත් ඕන වෙලාවක අහන්නේ. ඉතින් හරි සතුටුයි ස්වාමීන් වහන්සේ සහ ඔබ දෙපළම ආශ්‍රය කරන්න හම්බෙච්ච එක ගැන සහ ඔබ වහන්සේගේ මේ අලුත් වැඩේ අම්බලම කියන මේ
විකාශන අවස්ථාවට කතා බහ කරන්න චූටි පරණ යාළු මිතුරුගනුත් එක්ක ආපහු අලුත් නව විදිහකින් කතා බහක් සංවාදයක් ඇති කරන්න ආරාධනා කරපු එක ගැන මාවම මතක් කළා. ඉතින් ඒක ගැන ගොඩාක් ස්තුතියි. ගෞරවයෙන් ඒක සිහිපත් කරනවා. ඔව් ස්වාමීන් වහන්සේ මට මතකයි ඉතින් ඒ දවස්වල අපි උසස් පෙළ එහෙම අවදියෙන් පස්සේ අපිට මේ නිසදැස් කවිය ඒ වගේ දේවල් හම්බෙනකොට මේ තෙරතේරි ගාථා කියන කොටසත් අපිට හම්බුණා. ගොඩක් නෙමෙයි ටිකක් තමයි හම්බුනේ. පුංචි පුංචි තැන් වලින් හම්බු ලෙස සමහර වෙලාවට පුවත්පතක තිබිච්ච තීරු ලිපියකින් එතකොට තවත් විදිහකින් ගත්තොත් එහෙම පොතක තිබිච්ච යම් තැනකින් ඕනේ අපිට උගාම ක්ලික් වුණේ අපි කවි කිව්වනේ නිසදැස් කියෙව්වා. අපිට අතරින් පතද මේ තෙරතෙරි ගාථා අහුවෙනකොට මේකේ තියෙන කාව්‍යම ගතිය තමයි අපිට අහුනේ ඇත්තටම. මේක නිකන් කවි වගේ නේ. අර ආගමික ස්වරූපයටත් වඩා වැඩිය එතනින් එහා ගිය කාව්‍යමය ස්වරූපයක් තමයි මුලින් දැනුනේ. ඉතින් ඒක නිසා මේ වගේ තිබිච්ච පද එක්ක හොයලා බලනකොට පදත් එක්ක ඒ රස විඳුමට තමයි මුලින්ම අපි ආසවුනේ ලොල්ලුනේ. ඒකයි මං හිතන්නේ ඔබ වහන්සේ අර මේ අද දවසේ මාතෘකාවටත් තෝරගත්තේ මේකේ තියෙන මේ සාහිත්‍යමය ස්වරූපයේ චුට්ටක් මතු කරගන්න පුළුවන්ද කියන වෑයම දරන්න ඕනේ කියලා. ඉතින් එතනදී ඔබ වහන්සේට මතක ඇති මුල් යුගයේ අපිට හම්බෙච්ච තෙරතේරි ගාථාවල තිබිච්ච මේ සමහර දල අදහස් දෘෂ්ටාන්ත. ඒකට කලින් අපි අර මේ තෙරතෙරි ගාථා ත්‍රිපිටකයේ තියෙන තැන පොඩ විස්තර කරගෙන ආවොත් හොඳයි කියලා මට බොහොම ඔව් අනිවාර්යයෙන් මේක ඇත්තටම මතක් කරන්න ඕනේ. මේ කොතනින්ද මේක අපිට හම්බෙන්න තැන කියන එක ගැන. මුලාශ්‍රය හොයාගත්තේ. ඒක කුද්දක නිකායේ තියෙනවා. කුද්දක නිකායේ තමයි තෙර ගාථා කියලා සහ තෙරි ගාථා වෙන වෙනම තියෙන්නේ. ඒ ගියපුවාම ඇත්තටම මේ තෙරතෙරි ගාථා කියලා කියන්නේ නිකන් දැන් අපි දන්නවනේ සමාජයේ මිනිස්සු ඉන්න පොරටෝක් දෙනවා. සමහර හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා දැන් මේ ඊයේ පෙරේද ව්‍යසන වෙලෙත් එහෙම කරලා තිබ්බා. තව සමහර කට්ටිය එක ඒවා කියනවා. ඉතින් මේකත් එක්තරා ආකාරයක පොරටෝක් වගේ එකක් තමයි මට හිතෙන්නේ. හැබැයි එයාලා දිනලා තියෙන්නේ එසේ මෙසේ දිනුමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන විදිහට ආධ්‍යාත්මික මාර්ගයේ ඉන්න අය උත්සාහ කරන විදිහට මේ මිනිස්සෙක්ට දිනා ගන්න අමාරුම ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය දිනාගත්තට පස්සේ ඒ දිනාපු එක ගැන උදාන වාක්‍යයක්. හරිම ලස්සන. ඇත්තට මේක පොරටෝක්යක් කියලා එක විදිහට කියන්නත් බෑ. ඒක නිකන් ඉන් ලැබපු ප්‍රීතිය පිළිබඳව ඉන් ලැබපු අත්දැකීම විස්තර කිරීමක් නේද ඒක. ඒ වගේම දැන් මේ හරහා කතා බහ කරනකොට මේ පිළිබඳව හුඟක් වෙලාවට විදේශීය මූලාශ්‍රත් අපිට හම්බෙනවා. මේ විදේශීය මූලාශ්‍ර විදේශීය ග්‍රන්ථ කතුවරුන් මේ පිළිබඳව හුඟක් අධ්‍යයනයන් ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාල මට්ටමින් ඒගොල්ලන්ගේ තිබෙච්ච අධ්‍යයන වපසරියෙන් ස්වතන්ත්‍ර අධ්‍යයනයන් කරපු ගොඩක් අවස්ථා අපිට හම්බෙනවා. ඉතින් අපි කීපයක් ඒවා නිදර්ශන කරන්නත් සෝමහාමුදුරුවෝ සූදානමින් ඉන්නවා ටිකෙන් ටික. ඉතින් මේ අවස්ථාවේදී අර හුඟක් වෙලාවට මේ කියන తত্ত্বය විස්තර කරන්න ගිහියෙකුට මේ කියන తত্ত্বය විස්තර කරන්න මේ මාර්ගයේ වඩන කෙනෙකුට කාටවත් නොහැකි දෙයක් නෙමේක. පෘථග්ජන ස්වරූපයෙන් ඉන්න කෙනෙකුට මේක ගැන අපිට අදහසක් දාලා නිර්වචනයක් කියන්න පුළුවන් මේ විදිහයි වෙන්නේ නැති කියලා. නමුත් මේ බවට පත් වුණ කෙනෙක් ඉන් ලැබපු හැටි, ඉන් ලැබපු ගිහි ජීවිතය ගත කරපු හැටි, ගිහි ජීවිතයේ තිබිච්ච කම්කටොළු දුක්, එහෙම නැත්නම් ගිහි ජීවිතේ එයාට හම්බෙච්ච මිනිසුන්ගේ තිබිච්ච ಗುಣ දොස් වගේ හැම දෙයක්ම මේ තැනදී අපිට හම්බෙනවා. මේ තැනදී අපිට කතා බහ කරන්න මේ නිර්මාණ ඇසුරේ, එහෙම නැත්නම් මේ කියන මේ තෙරතීරි ගාථා ඇසුරේ. තේරි ගාථාවකින් පටන් ගමුද සජිත්? මේක අපි එකක් අහලා බලමු. අපිට දැන් කාලයක් තිස්සේ කතා කරපු නැති හින්දාත් අලුතෙන් මේක හුඟ කාලෙකින් මතක් වෙන්නේ. ඒ නිසා අපි අර ඉස්සර රස ඒක නිසා මතක මේ හුඟ කාලෙකින් අපි හොයලා බලමු එකක් කොහොමද කියලා. දැන් මේ තියෙනවා මේ අඩ්ඩකාසි තෙරණියගේ ගාථාව. මේ ඒකේ මේ පාලි ටික නම් තියෙන යාව කාසි ජනපදෝ සුංකෝ මේ තත්තකෝ අහු තංකත්වා නේගබෝ අග්ගං අඩ්ඩේ නග්ගං තපේති මං කියලා. ඉතින් ওই විදිහට ගොඩක් තියෙන පාලි අපි ටික විතරක් කියලා දැන් ඒකේ පරිවර්තනයේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. කාසි ජනපදයට ලැබෙන බදු ආදායම වගේම ආදායමක් ඉස්සර මට ලැබුණා. ඒ පුංචි නගරේ හිටි මිනිස්සු ඒ ආදායමේ අගය මැනලා ඒකෙන් භාගයක වටිනාකම තක්සේරු කරලා මාව අභිචාරිකා තනතුරේ තිබ්බා.
අභිචාරිකා කියන නගර සෝබනිය වගේ නගර තන්තුනේ. සෝබනිය වගේ කියන්නේ තත්ත්වය. නගරයට ලැබෙන බදු ආදායමෙන් භාගයක් මට ගෙව්වා. හ්ම්. හ්ම්. ඒ නගරේ මිනිස්සුන්ව පිනවන්න ඒ ලස්සනට ඇඳලා හ්ම්. ඒ විදිහට මම එමෙ ඉන්නවට. එහෙත් මන් දැන් මේ රූපය ගැන කලකිරිලා ඉන්නේ. හ්ම්. ඒක ඒ කාලේ හිමුණානේ මේව දැන් මම මේක කියලා. ඒ නිසාමයි විරාගයටපත් වෙලා ඉන්නේ. නැවත සැරිසරන ඉපිද යන මේ සංසාරයට මම ආයෙත් දුවන්නේ. මම ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මෙන්න මේක තමයි මේ අඩ්ඩකාසි තෙරණියගේ කතාව. ඔව්. ඔව්. ඉතින් එතකොට අඩ්ඩකාසි තෙරණිය ගිහි ජීවිතයේ ලැබපු අත්දැකීම් පිළිබඳව එතනදී චුට්ටක් දැක්වෙනවා. ඔව් එයා එතන කොයි වගේ දෙයක්ද කියන්නේ බලය, ධනය, එයාගේ ආඩ්‍ය ගැන තත්ත්වය එයා ගැන කියන්නේ ඔව් මේ මෙච්චර මම මෙහෙම හිටියා. ඔව් රජයෙන් භාගයක එයාට බදු මුදල් ලැබෙනවා කියලා. රටේ ආදායමෙන් භාගයකට කිව්වම එතකොට කොච්චර බලයක් ඒ වගේ කොච්චර විලා හැබැයි ඉතින් එයාට අහුවෙලා තියෙනවා මේක මේ මොකද්ද මේ කියන එකනේ. එයාට ප්‍රශ්නාර්ථය හම්බෙලා සිද්ධාර්ථ එයත් ගිහි කාලේ ඉතින් කලකිරෙනවනේ. ඒ වගේම කොටසක් මෙයාටත් අහුවෙලා ඉතින් එයාට වාසනාවටම ගෞතම බුදුන්ව සජීවීවම හම්බෙලා ඒ තමන්ගේ තිබ්බ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ දැනුණු මේ කතාව තමයි එතන අඩ්ඩකාසි තෙරණිය මේ උදාන වාක්‍යයක් විදිහට විස්තර කරන්නේ. ඔව් ඒ උදානේ ඉතින් තවත් ඒකේ අනිත් පැත්තකින් ගත්තාම මේ තත්වයට පත් වෙන්න මෙයා ගමන් කරපු මාර්ගය යාගේ පිළිවෙත් වැඩීම කොච්චර දුරට යා ඒක දැඩි ලෙස කරන්න ඇද්ද මේ තැනට එන්න යා හිටපු ඔයාගේ සුඛෝපභෝගී ජීවිතය යාගේ එතනින් එහාට ගියාම යාගේ අනිකුත් මානසික තත්ත්වය කොච්චර දුරට සංස්කරණය කරගෙනද කියන එකත් මේ හරහා පොඩි ඉඟියක් එනවා. සෝමහාමුදුරුවෝ ගොඩක් එකතු කරගෙන තිනවා දැන් මේ උදාන කොටස්. ඒ අතර අර අපේ කතුරුවරුන් මේ පිළිබඳ හොයපු ලංකාවේ ගොඩ දෙනෙක් ඉන්නවා මේ පිළිබඳව අධ්‍යයනය කරලා අපේ ඇත්තටම අනිත් වෑයම වුණෙත් මේක පිළිබඳව යම්කිසි අදහසක් එකතු කරලා එතනින් එහාට තවත් අදහස පෝෂණය කරන්න මේක ගැන චුට්ටි උත්තේජනයක් ඇති කරගන්න අපි එකිනෙකා අතර මෙහි තියෙන රසවිඳුම හුවමාරු කරගන්න පුළුවන් ඉඩවපසරියක් මේ අම්බලම ඇතුලේ නිර්මාණය කරන්න ඒකත් එක්ක තව තියෙනවා මේ ඒකත් මේ සිසූපචාලා කියලා තෙරණියගේ ගාතාවක්. එයා මේ කියන්නේ මේ ඉඳුරන් සංවර කරගෙන ඉන්නේ. ස්වභාවයෙන්ම මිහිරි වූ නිවන් රස සාක්ෂාත් කළා. තව්තිසා යාමය තුසිතය නිම්මාන රති පරනිම්මිත වසවත්ති ආදී දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්නවා. ඔයා ඉස්සරත් ඒ ලෝකවල හිටියනේ. ඉතින් ඔයාට පුළුවන් මේ ලෝකවල හිත පිහිටවා ගන්න. තව්තිසා යාම තුසිත නිම්මාන රති පරනිම්මිත වසවත්ති ආදී ලෝකවල ඉන්න දෙවිවරු කලින් කලට භවයෙන් භවයට මේ පංච උපාදානස්කන්ධයම පෙරටු කරගෙනයි ඉන්නේ. ඔවුන්ට පංච උපාදානස්කන්ධය ඉක්මවන්න බෑ. ඔවුන් ගමන් කරන්නේ ඉපදෙන මැරෙන සංසාරේ. හැම ලෝකයක්ම කෙලෙස් ගිනි වලින් ඇවිලෙනවා. හැම ලෝකයක්ම කෙලෙස් වලින් ගිනි ඇවිලි තමයි තියෙන්නේ. හැම ලෝකයක් වටේම විහිදෙන්නේ කෙලෙස් ගිනි දැල්. හැම ලෝකයක්ම කම්පා වෙන්නේ කෙලෙස් වලින්. ඔන්න ඔහොම කියලා මෙයා ඉතින් හැම දෙයක් විස්තර කරලා මෙයා කියනවා මේ හැම දෙයක් ගැනම ඇති තණ්හාව මම නැති කරලා දැම්මා. දැන් ඒතකොට අර ඒ කියන්නේ එයා කියන්නේ එයා කියන්නේ බොහෝ වෙලාවට එයා රහත් වුණාට පස්සේ සමහරකට අභිඥා බල ලැබෙනවනේ. එයාට බලන්න පුළුවන් ඉඳි පෙර භව එහෙම. බලනකොට මේ දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා. ඒවා ඔක්කොම ටික බලනකොට මේ හැම එකේම මේ ගිහි මේ මනුස්ස ලෝකේ කියලා වෙනසක් නැහැ. මේ පංච උපාදානස්කන්ධයේ සීමාවේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූප බලනවා, ඇහෙට පුළුවන් වර්ණය දකින්න, කනට පුළුවන් ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට පුළුවන් රස, ශරීරයට පුළුවන් පහස ලබන්න. පහස කියලා කියන්නේ එක්කෝ අපිට දැන් මේ සට්ටන් වලට කකුලේ මේ පොළවේ තියන් ඉන්න හරියට තද ගතිය දැනෙනවා. අනිත් හරියට සෑහැල්ලු ගතිය දැනෙනවා. එක්කෝ උණුසුමක් දැනෙනවා, නැත්නම් සීතලක් දැනෙනවා, නැත්නම් හමන හුලං ගතිය දැනෙනවා. ඔන්න ඔය තුන විතරනේ ශරීරයට දෙන්නේ. ඉන්න ඔය පහෙන් මනස අරගෙන මේ විඥානය මනස කියන එක සකස් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මොන කාම ලෝකේ කොහේ ඉපදුනත් මේවා කරන්නේ. හැබැයි ඒ සීමාව ඉක්මවුවාම තියෙනවා දෙයක්. ඒක දෙවිවරුන්ට ලබන්නත් බැරි මිනිස්සුන්ට ලබන්නත් බැරි මහා සතුටක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ සීසත් ධර්මය අනුගමනය කළා මම ඒ ශාසනය සාක්ෂාත් කෙරුවා කියන එක තමයි යා කියන්නේ. අර කොහොම කෙලෙස් ගමනටම hina වෙනවා.
තමන්ටම ආපහු තමන්ගේ පෙර ජීවිතය පිළිබඳ හොඳ දර්පණයක් ඒ ඇතුළේ තියෙනවා. ඉන්න අපිට ඒක පේනවා. එයා කොයි විදිහටද දැන් දකින්නේ, කොයි විදිහටද පෙර දැක්කේ කියන ලොකු ස්වභාවික වෙනස. ඉතින් අර මේ තවත් දෙයක් මේ හුඟක් වෙලාවට මේ රහත්භාවය ලැබුවයි කියලා, රහත්භාවයටපත් උනායි කියලා බොහෝ දෙනා කියන්නේ අප්‍රකාශිත දෙයක්නේ. සමහර මේක නිකන් මේක කියනවයි කියලා කියන්නේ සමහර වෙලාවට මේක මේ හෙළුව පෙන්නනවා වගේ වැඩක් හැටියටනේ ස්වාමීන් වහන්සේ බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන්නේ බුද්ධ වචනේ බුද්ධ භාෂිතයේදී. සමහරක් තැන්වල දැන් බුදුහාමුදුරුවොත් බුදු වෙලා මම බුද්ධ නමින් හඳුන්වාගෙන තියෙන සමහරක් තැන්වලදී. ඒ වගේම සමහරක් තැන්වලදී බුදුහාමුදුරුවොල්ලන්ට කියලා තියෙනවා මේ කැමති නම් එහෙම රහත් බව ප්‍රකාශ කරන්න. මේ සමහර දැන් හුඟක් කතා තියෙන දැන් ඔය මේ කවුද මෙයා යසෝදරා රහත් තෙරණිය එහෙම රහත් බව ප්‍රකාශ කරන්න බුදුහාමුදුරුවෝ හම්බෙන්න එනවා. සමහරක් අයට තියෙන මානසික පරිවර්තනය වුණාම මේ ඒකමද කියලා බලාගන්න බුදුහාමුදුරුවෝ හැමුවේ ඇවිල්ලා කියනවා. මම මෙහෙම එකක් ලැබුවා මෙහෙම අත්දැකීම් විස්තර කරද්දී ඒතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඔයා දැන් මේ මෙහෙම වෙලා හරි ඒක හමුුම හරි අවබෝධාත්මක තත්ත්වයටපත් උනායි කියන එක එහෙම ගැන. එහෙම සමහර අය කියනවා. සමහර අය ඊට පස්සේ එහෙම මේ එහෙම වත්වීමේ සතුට විස්තර කරන එකක් තමයි මේ තෙරතේරි ගාථා කියන්නේ. බෙල්ලට්ටි සීස තෙරුන්ගේ කතාව. දැන් ඒක නම් මේ හරිම ලස්සනයි. මේ ලස්සන අං ඇති ශ්‍රේෂ්ඨ වෘෂභයෙක් හිටියා. ඒ කියන්නේ ගොනෙක් නේ හරකෙක්. හරකෙක් හිටියා. නගුලේ බැඳ විට පවා ඌ ඊතා පහසුවෙන් යනවා. එපරිද්දෙන්ම මටත් රෑ දැවල් ගෙවී යන්නේ ඊතා පහසුවෙන්. ඒ වගේ පහසුවක් මට තිබෙන්නේ මේ නිරාමිස සැපේ ලබාගත් නිසයි. ඒ කියන්නේ හොඳ ශක්ති සම්පන්න හොඳ හයිය තියෙන මේ සීසාන්දි ගොවියා කුඹුරට දැම්මාම එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ලස්සනට පස් ටික පෙරලගෙන එක දිගට ඒ වැඩේ කරගෙන යනවා. මට මේ බොහොම ශක්තිමත්. දැන් ඉස්සර මේ සමහරක් වෙලාවට දැන් අපිට දැන් අර මේ එක සූත්‍රයකක් තියෙනවා මේ දවල්ට ගිනි ගන්නවා රැයට දුම් දානවා. ඒ කියන්නේ දවල්ට කාමයන් දකින්න ගෑනු රූප දකින්නවා කැමති කෑම ಜಾති දකින්නවා ආස්වාදයන් වල ප්‍රියයන් හා එක් වෙන්න ලැබිච්ච ඒවා ගැන සතුටින් හිත මේවා වෙනවා අප්‍රියයන් හා එක් වෙන්න වෙච්ච ඒවා ගැන ගැටෙනවා මේවා වෙනවා රාත්‍රියට ඇඳේ ඉඳගෙන ඔළුවේ අර කොට්ටේ තියාගෙන කොට්ටේටත් අත් දෙක තියාගෙන ඔළුව යටින් තියාගෙන කල්පනා කරනවා රැයට දුම් දානවා කියන්නේ ඕක. ඉතින් එතකොට ඒ වගේ කාමයන්ට බැඳුණු පුද්ගලයාට මේ රෑ දවල් ගත කරනවා කියන එක රෑ දවල් දිගයි. ඒ කියන්නේ හරිම වෙහෙසයි අයි. දැන් අර කල්පනාවෙන් ඉන්නේ දැන් අර නැති දෙයක් ගැන හිතින් මවලා මේව කරන. දැන් මෙයා කියන්නේ දැන් මට එහෙම නෑ. තමයි මෙයාට ඉස්සර එහෙම තියෙන්නේ නැති. නැති සහ ඒක අනිවාර්යෙන් ඒ නිසා තමයි අර ගොනාගේ උපමාවත් එයා ගන්න ඇත්තේ. ගොනා දකිද හරි ලේසියෙන් මෙයා යනවා. මටත් දැන් දවල් රෑ ගත කරන එක හරිම ලේසියි සුන්දරයි. පෙර බර ඇදපු ගවයේගේ ස්වරූපේ තමයි එයාගේ පූර්ව ස්වරූපේ. ඒක දැනුණාට පස්සේ තේන නෑ මෙයාට මේ බර අදින්න පුළුවන් ශක්තිමත් එක්කෙනෙක් තමයි මෙතනදී වැඩේ කරගෙන යන්නේ. ඒ වගේ හොඳ ශක්තියක් එයාගේ හදවතේ ගොඩ නැගුණයි කියන කතාව. මේකේ අපිට තවත් තියෙන විශේෂතාවයක් තමයි ස්වාමීන් වහන්සේ මේකෙදී අපිට මේ තෙරතේරි ගාථා ඇතුලේ හුඟක් වෙලාවට සාහිත්‍යාත්මක ගුණයක් තියෙනවද කියලා ඒක හොයලා බලනකොට මෙහි තිබෙන මේ උපමා ඒ වගේ රූපක ඒ වගේ නිදර්ශන ඒවා යොදාගත්ත තැන් එතනත් චුට්ටක් අපි කතා බහේදී අපි මතක් කරමු. අපි තාම හදිස්සියෙන් මේ අහම්බෙන් මේ හම්බුනේ අපි අවුරුදු ගානකිනුත් හම්බුනේ මේ ඒකින්ද අපිට මේ අපිට අර ඒ කාලේ තිබ්බ රසවත් ඒවා අපිට හොඳට හිතට වැටෙන ටික මතක් කරගන්න තියෙන තැන් ටික අඳුන ගන්න අමාරුයි මොකද ඒක නිසා අපි තමයි හදිස්සියේ ටිකක් හදිස්සියේ මේ හැබැයි ඒ වගේ තියෙනවා අර ස්වභාවයම මේ ඉතින් ඒකේ තියෙන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ තමන් මොකක් හරි ලොකු ප්‍රශ්නයක හිටියා. ඔය ප්‍රශ්නයක හිටියා. එහෙම නැත්තම් බුදුහාමුදුරුව හම්බුනහම තේරුම් ගත්ත මේ දැන් සතුටින් හිටියට මේක ඇත්තටම සතුටක් නෙවෙයි. මේකේ සතුට වහන විදිහ සහ ඒකේ තියෙන ඒ සතුටේ තියෙන ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ එක්ක අඳුනගත්ත සමහර කට්ටිය. දැන් ඔය අඟුලිමාල තෙරුන් වගේ කට්ටිය ගත්තොත් එහෙම පටාචාර වගේ කට්ටිය ඒක බුදුහාමුදුරුව හමුවීම නිසාම හම්බ වුණා. සමහර අය බුද්ධ කියන වචනේ ඇවිල්ලා හම්බුණා. ඒ හම්බෙලා සොයාගත්තේ නිරාමිස සතුට.
ඇයි ස්වාමීන් වහන්සේ අරගේ මේ සෙවිලි කරපු ගයක් ගැන ඒක මේ තිබිච්ච ඒක තෙර කියන්නේ ගාතාවක්. මේ මට මතක විදිහට සුභූති මහරහතන් වහන්සේ තමයි කියන්නේ. මගේ ගේ හොඳට බිත්ති ටික අයියට හදලා තියෙන්නේ. වහලය සෙවිලි කරලා තියෙන්නේ. වැහැපන් වැස්ස ඕන තරම් වැහැපන් මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා තමයි උන්වහන්සේගේ මේ තේර ගාතාවේ තියෙන්නේ. හැබැයි මට හිතෙන්නේ මේ එයා උන්වහන්සේ විස්තර කරලා තියෙන මේ භෞතිකව තියෙන මේ ගයක් ගැන නෙමෙයි. කොච්චර කාමයන් වරේ එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කොච්චර කෙලෙස් ගඟ කොච්චර ගලන්න එහෙම ආවත් දැන් ගලන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මම මගේ හිත මනාව බුදුහාමුදුරුවෝ කියපු විදිහටම මම සකස් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ දැන්. මේ මනාව සෙවිලි කරලා කියලා ගේකට අදහස් කරලා තියෙන මං හිතන්නේ හිතේ සකස් කරපු එක තමයි. මේ ඒ වගේම තමයි අර තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා දැන් එයා ඒ උන්වහන්සේගේ මේ තේර ගාතාවේ තියෙන්නේ මම ඉන්නේ චූටි වහල කෑල්ලක් යට. එතකොට මගේ භාවනාවට ඉඳගත්තාම වහිද්දි මේ දනිස් දෙක තෙමුන් නැත්තම් ඇති මට. ඒ කියන්නේ කියන්නේ Tamanට ටාගට් එකක් තියෙනවා. ටාගට් එක තමයි රහත් බව. කියන්නේ මේ සංසාරයෙන් නිදහස් වෙන එක. එතකොට ඒ ටාගට් එක ලබා ගන්න Tamanට එන දුෂ්කරතාවය කොච්චර වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක ගත්තොත් එimhe දැන් අපේ ඉගෙන ගන්න ළමයි ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට තියෙන අධ්‍යාපනයේ අරමුණු. ඊට පස්සේ ඒකෙන් අධ්‍යාපනයෙන් එළියට ආපුවාම තියෙනවා ගිහි ගෙදරව තියෙන රස්සාවල් වල ඉහළට යන ඒවා කසාද බඳින ඒවා ඔය වගේ එක එක බලාපොරොත්තු ලස්සන දරු පවුලක් හදාගෙන වාහනයක් ගන්න එක හොඳ රටකට යන එක ඔය වගේ අරමුණු. එතකොට ඒ වගේ දැන් අපි ඒක ටික අතහැරලා ගමු ඉගෙන ගන්න කාලේ ලුඟක් ළමයි කියනවනේ දෙමව්පියන්ට දෝෂාරෝපණය කරන මට අරව අඩුයි මට මේක අඩුයි මට සපත්තු දෙක නැහැ මට මෙහෙම බෑ මට බස් එකේ ඉස්කෝලේ යන්න බෑ මම වෑන් එකකට දාන්න මෙහෙම කියලා. නමුත් අරුණාංශේ විස්තර කරන්නේ උන්නාංශේ විස්තර කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ පොඩි ඉසට ආවරණයක් විතරයි තියෙන්නේ. ඒවා අවුව වැස්ස කිසිම දෙයක් බාධාවක් කරගන්නේ මේ තමන්ගේ අරමුණ. ස්වභාවික දේවල් පවා ස්වභාවිකව වෙන විපත් පවා නොතකා හැරලා ඒ වෙනුවෙන් දරාගෙන ඉන්නවා කියන තැන කියවිච්ච තැනක්. ඒම කරපු අය ගැන කියවන නිදර්ශන කතාව. වීරය කරන්න කියන තැන. මම මහාන වෙලා අවුරුදු 25ක් ගෙවිලා ගියා. මට ඇසුරු ගහන මොහොතක වෙලාවක්වත් සමාධිගත සිතක් ලබා ගන්න බැරි වුණා. අවුරුදු පැවිදි වෙලා අවුරුදු 25ක්. මේක පොඩි මොහොතකටවත් හිත සමාධිමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරණ කාමයන් මතක් වෙනවා. කාමයා බොයිෆ්‍රෙන්ඩ්ලා මතක් වෙන එකත්තියත් එක සංවාසී යෙදුනේ ඒවා ඒ මතකයන්. ඊට පස්සේ දෙමව්පියෝ ගෙදර කට්ටියත් එක්ක සැනකිලි බලන්න ගියපුවා. ඒ කියන්නේ කැමති වෙලාවට කැමති යන්න පැවිදි වුණාම එහෙම අඳින්න බෑ. මේ ඇඳුම තමයි මේ සිවුරු තමයි පොරවන්න ඕනේ. බඩිකිනි උණයි කියලා එහෙම කන්න බෑ. අපිට වෙලාවක් තියෙනවා, චර්යාවක් තියෙනවා. එතකොට ගිහි ඇත්තු බොහොම සන්තෝෂයි. සමහර අය දාන දෙන්නේ දැන් අර අපි මේ අද කතා කරන දවසේ දානයක් දුන්නා. මේ මාමා මේ 2016 විතර ඉඳලා තමයි යහන්නේ. අවුරුදු 9ක විතර ඉඳලා ධර්මයේ හොයලා තියෙනවා. 10ක විතර ඉඳලා හොයලා ගමේ පන්සලේ කාලයක් සිල් අරන් තියෙනවා. ඊට පස්සේ මොකුත් නැහැ වෙනසක් නැහැ. දුක අඩුවක් එන්නේ නැහැ. ඊට පස්සේ වෙන වෙන පන්සල් වල ආරණ්‍ය වල සිල් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔහොම සිල් ගන්න අතර තමයි අපේ ලොකු සයන් වහන්සේ කියන පණිවිඩය කියලා මෙයා අහලා තිනවා කෙනකින් අභිධර්ම ඉගෙන ගන්න විදිහක් නැද්ද කියලා. අභිධර්ම ඉගෙන ගන්න පොත් හොයන්නේ මොකටද? YouTube එකට ගිහිල්ලා බලන්නකෝ. මහා සිංහනාදේ කියලා වීඩියෝ පෙළක් තියෙනවා. අහලා බලන්නකෝ කියලා අහලා. ඊට පස්සේ මම මේ යතුරක් කපන්න ගිහිල්ලා තමයි මාමව හම්බුනේ දවස. සල්ලි ගත්තේ නෑ. මං කිව්වා මාමා සල්ලි ගන්න. මොකද මට යතුරු ගොඩක් තියෙනවා කපා ගන්න. මම ආයෙ එන්න ඕනේ. ඒක නේ අනිවාර්යෙන් සල්ලි ගන්නයි කියලා. මං කිව්වා ආමුදුරු එන්න. යතුරු 100ක් කපලා දෙන්න. 100ක් කපුවට තව 100ක් කපලා දෙන්න. එපයි කියලා. ඊට පස්සේ මම ඉතින් ආවයිදා දෙවෙනි යතුරත් කපන්න ගියා. ඊට පස්සේ කතා බහට වැටුණා. මේ ඉතින් ඒ මාමා කියනවා මේ ධර්මය ඇහිලා ඒ කියන්නේ ඒ ලැබුමේ මේ ලැබුණාම එයාගේ හිතට තියෙන සැනසීම. එයා ඒක සම්පූර්ණ කරලා නැහැනේ. දැන් ඒ මම තමයි අද දානෙත් දුන්නේ. ඉතින් එතකොට දැන් මේ මෙහෙණින් වහන්සේට මොකක් හරි එකකින්ද පැවිදි වෙන්න ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට ඒ දැන් අර මාමා දැන් මම කියන්න ගියා අර මාමාත් අපිට දැන් දානයක් දුන්නානේ. එතකොට ඒ මාමා කැමති දේනේ දන් දෙන්නේ. දැන් මගෙන් ඇහුවා කීප තරම් හාමුදුරු මොනවද දෙන්න ඕනේ කියලා. ඔය එහෙම කියන්න බෑ මාමේ බුදුහාමුදුරු කියලා තියෙන්නේ එහෙම කියන්න එපා. එයාට කැමති දේ දෙන්නයි කියලා. ඉතින් එතකොට එන්නේ එහෙම තමයි. කියන්නේ දෙන දානේ වළඳන්න ඕනේ සතුටින්. ඈ දැන් එතකොට මේ මෙහෙණින් වහන්සේට මේ ප්‍රශ්නේ තියෙන්න ඇති. කැමති කෑමක් කන්න නැහැ, කැමති වෙලාව කන්න නැහැ. සහ කාපුවා මතක් වෙන්න ඇති. ඔව් කැමති අවෑ සුරු කරන්න නැහැ. ඈ එහෙම මේ එහෙමින්ද ගොඩක් ප්‍රශ්න අවුරුදු කොහොම හරි ඉතින් කොච්චර කාමයන්ගේ දුක්ින්දද කියනවා අවුරුදු 25ක්
සුළු මොහොතක සැනසීමක්වත් හිතට තිබිලා නැහැ. ඊළඟ ටිකට තියෙනවා චිත්ත සමාධියක් ලබා ගන්නට බැරිව කාම රාගයෙන් තෙමිලා ගිය සිතින් මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බදාගෙන හඬ හඬා ආරාමයේ ඇතුළට ගියේ. කියලා දැන් ඉතින් මේ දුක කියනවා. ඉතින් රැයට ඉතින් නිදා ගන්න ගියත් අඬනවා ඇති. කොට්ටේ තෙත්තෙන් අඬනවා ඇති. ඒ දුකයිනේ. හැබැයි යාගේ මොකක් හරි කුසලයක බලවත්කමට යාට තේරෙනවා මේක මේ සිවුරු ඇරලවත් ආපහු ගිහිල්ලවත් මේ හරියන්නේ මේක අඬා හරි මේක කරගන්න ඕනේ. කියන මේ මතේ තිබිලා තියෙනවා. මේ මම පැහැදිලා හිටියේ එක භික්ෂුණියක් ගැන. දැන් මෙයා විසඳුමක් හොයා ගන්නවා. අන්තිමේදී මං ළඟට ගියා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන 6 ගැන ධර්මයේ දේශනා කළා. මොකද ඊට පස්සේ එයා තමයි මේ මෙතන සජිත් මේ ස්කන්ධ ධාතු ආයතන 6 කියන එක ගැන පැහැදිලි කිරීමක් කරමු. ඔව් ඒක ස්වාමීන් වහන්සේ මට කලින් දවසකුත් විග්‍රහයක් කරා ඒක සම්බන්ධව. කලින් හිතන් හිටියේ දැන් මේ දැන් ඇස කන නාසය දිව ශරීරය කියලා මේ භෞතිකයේ තියෙනවා ටිකක්. එතකොට ඔන්න ඔය ටික මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචස්කන්ධයෙන් ගන්න රූප වේදනා අර සංඥා සංස්කාර හදාගන්න එක ගැන තමයි කියලා. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ අර පාළි අරගෙන අපිටත් පාළි ඉගෙන ගන්න අපිත් මේ දවසේ පාළි ඉගෙන ගන්නවා. ඒක අරගෙන කඩලා බෙදලා පෙන්නනකොට මේ ඇහැ කියන්නේ මේ මස් ඇහැ නෙවෙයි. අපි රූපයක් දකිනවා. ඒක රූපයයි ඇසයි කියන දෙකට එතනට ඇසේ විඥානය ආපුවම ඇස උපදිනවා. එතකොට කිසිම ඉන්ද්‍රියක් ඉපදෙන්නේ නැහැ. දැන් අපිට වඳුරා උඩින් පයින්න සද්දය ඇහුණා. එතකොට ඇහැ මැරෙනවා කන උපදිනවා. එතකොට ශබ්දයයි කනයි කියන තැනට කනේ විඥානය ආපුවාම තින්නම් සංගති පස්සෝ තුනක් එකතු වීමෙන් හට ගන්නවා. එතකොට අපි එතන ඊට පස්සේ වැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපි හඳුනා ගන්නවා වඳුරෙක් පැන්න මෙහෙම කියලා අපි අර පොඩි කාලේ ඉඳන් අම්මා අපි තොටිල්ලේ ඉන්නකොට දානවනේ ඩේටා එක බබා කියලා. ඊට පස්සේ දානවා අම්මා පපුවට අත දීලා පුතා අම්මා ඊට පස්සේ තාත්තා ඊට පස්සේ ඔහොම බබාගේ කුක්කු බෝතලේ ඔහොම පටන් ගන්න මොන්ටිසෝරි යනකොට ඩේටා දානවා ඔහොම දාලා ඉතින් ඔන්නෝම ඩේටා පද්ධතිය හරහා මනස යම් විදියකට ප්‍රොසෙස් වෙන්න ගන්නවා. ඒ ප්‍රොසෙස් වීම හරහා එන වේගයක් පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට හිතෙනවා ඒක රියැලිටිය කියලා. නමුත් ඒක රියැලිටිය නෙමෙයි. අපි අර මනසේ යම් වැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. වැරදි වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම නිසා අපිට ඇත්ත වැහෙනවා. ඒ කියන්නේ මෝහයේම ස්වභාවයක්. ප්‍රොසෙස් වෙනවා කියන තැන චුට්ටක් තව ප්‍රොසෙස් වෙනවා කියන්නේ දැන් ඒකට ඇහැ ඉපදෙනවනේ. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. ඊට පස්සේ එතන දැන් ඇහැ දැන් රූපයක් කරා අපි කැමති කෙනෙක්ගේ රූපයක් ගත්තට පස්සේ ඊට පස්සේ තින්නම් සංගති පස්සපච්චය වේදනා. ඒ කියන්නේ පස්සේ කියන්නේ ඒක අපිට ඇහැට ගැටිලා. ගැටීම නිසා රූපේ හට ගන්නවා. මේ පස්සේ වේදනාව හට ගන්නවා. වේදනාව යමක් විඳිනවද? ඒ කියන්නේ දැන් අපි හිතනවා කොත්තු කාලා කොත්තු රස විඳිනවා. බර්ගර් කාලා බර්ගර් රස විඳිනවා කියලා. හොඳ පර්ෆියුම් එකක් ගාලා ඒ පර්ෆියුම් එකේ සුවඳ විඳිනවා කියලා. බෑ. බුදුහාමුදුරුවෝ කියනවා අපි වේදනා තුනයි විඳින්නේ. එක්කෝ සැප වේදනාවක්, එක්කෝ දුක් වේදනාවක්, එක්කෝ උපේක්ෂා වේදනාවක්. එතකොට එච්චරයි විඳින්නේ. එතකොට අපි කොත්තුවක් කෑවයි කියලා කියන්නකෝ. එතකොට කොත්තුවක් කෑවයි කියලා අපිට කොත්තුවේ රස විඳින්න බෑ. අපි මනසෙන් තමයි ඒක හදලා දෙන්නේ. එහෙම මේ මනස මේ වැඩපිළිවෙලක ඒක ඉතින් ඇත්තටම හොඳම දේ මේක විස්තර ඒක ලොකු ධර්ම පරියායක්. ඒක විස්තර කරන්න තරම් කාලෙකුත් නෙමෙයි. අපි දැන් අපේ ඒ වැදගත්කම ඒක තමයි මේ තෙරතේරි කතා කරන්න ගියාම මේ වගේ ධර්ම කොටස් වලට තියන්න පුළුවන්. ඒක තමයි දැන් අපි බැරෑරුම් කොටස් ආපහු ඉස්මතු වෙනවා එතනින්. දැන් අපි ගත්තොත් එimhe අම්බලමේදී බුදුරජාණන් වහන්සේලා වගේ කට්ටිය ඇවිල්ලා එතන විවිධ වූ හමුවීම් හොඳ විදග්ධ කතා බහ රජවරු මහා මාධ්‍ය ආදී සිටුවරු එහෙම අවිලා ගියපු හොඳ උගත් සංවාද වෙලා තියෙනවා. ආණ්ඩි 7 දෙනා වගේ කපටි මිනිස්සු මෙලෝ වැඩකට නැති. එහෙම සිද්ධිත් වෙලා තියෙනවා. ඒතකොට දැන් අපි මේ අපේ අම්බලමේදී ඔබට මතක් කරනවා මේ දැන් අපි 2006 මැයිවල මේ ගමන පටන් ගන්නකොට අපිට මුලින්ම ඕෂෝලයේම හම්බුණා. ඕෂෝලගේ ත්‍රිකූර්තිනේ අපිට හම්බුනේ නේද? වෙන පැති ඒ වගේ එක අපි උඟ වැරදි පාරවල් වල ගියා. හරි අමාරුයි මේක. පංචස්කන්ධය කියන එක අපි ලෙහා ගත්තේ අවුරුදු 18ක් මේක අල්ලන් හිටියට පස්සේ. අවුරුදු 17කටත් පස්සේ තමයි අල්ලන් හිටියේ. එච්චර එතකොට මේ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ තමයි මේ මට හිතෙන්නේ සිංහල මේ විස්තර කරන තව හාමුදුරුවෝ ඇති. අපිට හමුනේ උන්වහන්සේ අර තමයි පංචස්කන්ධය කියන එක විස්තර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඇත්තටම ගරු කටයුතු සිහිපත් කරන්න ඕනේ. උගක් අය විස්තර කරන්නේ මෙයා වෙනත්ම එකක්. මට මේ තිත්තගල්ලේ හාමුදුරුවෝ විස්තර කරන එක මේ පොඩි තියෙනවා ඒ පාලි වලට කඩලා බෙදලා බඳපුවා. දැන් මේ මෙහෙණින් වහන්සේ කියන්නේ එයාට දැන් අර අවුරුදු 25ක් පොඩි සමාධියක්වත් තිබ්බේ නැහැනේ. එතකොට එයාට හැබැයි මේ අවුරුදු 25ක් කට්ට ගානේදී මෙයාගේ මේ දුක දැන් එයාට දැන් කලින් තිබ්බ එකක් නැහැ. දැන් හොයාගෙන ආපු නිවනක් නැහැ. ඒක තව දුකවල් දෙකයිනේ. ඉතින් ඉද්දි මේ ප්‍රෙෂර් එකේදී මෙයාට කොහමද හිතට එනවා අහවල් මෙහෙණින් වහන්සේගෙන් අහන්න ඕන කියපුවාම මෙන්න මේ ක්‍රියාවලිය
හැදෙන හැටි කියනවා. දැන් මෙතනින් එහාට ඒ ක්‍රියාවලිය අපි මේක කතා කරන්න දාගන්නේ නැහැ. මේ අපේ ප්‍රධාන මරමුණ. මේ වගේ තියෙන සාහිත්‍ය රසය මතු කර ගැනීම නිසා අපි මේ ඒ හරහා යන්. ඊට පස්සේ මෙයා කියනවා මම ඒ අනුව හිත මෙහෙවෙව්වා. ඒ මෙහෙණින් වහන්සේ කියලා දුන්නු ටික මම කෙරුවා. මොකද්ද දන්නවද උනේ? මට පුබ්බේ නිවාස ඥානය සිහි කරන්න පුළුවන් වුණා. මට පෙර විසු කඳ පිළිවෙල. ඒ කියන්නේ අනිත් අයගේ මේ පෙර ජීවිත කතාව බලන්න තරම් ශක්තියකුත් ආවා. මගේ ජීවිත කතාව බලන්නත් පුළුවන් වුණා. දිව්‍ය කනත් පිරිසිදු කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල වෙන ඒවා අහන්නත් මට පුළුවන් වුණා. ප්‍රාතිහාර්ය කරන්නත් පුළුවන් වුණා. ඒ ඔක්කොටම වැඩි වැදගත් මම මේ අරහත්ත්වය ලැබුවා. සියලු අභිඥා සහිතව. ඒ කියන්නේ කොච්චර කුසලයක් එයා ගාව තිබිලා තියෙනවද? නමුත් මොකක්කෝ අකුසලයක් ඉදිරිපත් වෙලා එයාට නිවන පමාද කරනවා. නමුත් අත් නොහැරීමේ ගුණය දැන් අපි ගත්තොත් ඒ මොටිවේෂන් කරන කට්ටිය ඉන්නේ. never give up කියලා එකක් අරගෙන ලොකුවට කතා කරන ඔය විවිධ වූ සමාගම් වල කට්ටියව ගන්නවා. ඉස්කෝලේ ළමයින්ට අරගෙන මේ මොටිවේෂන් කරනවානේ. කවදාවත් අතරින්න එපා. මෙහෙමයි කියලා. දැන් එහෙම ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ පන්තියක ළමයි 40ක් ඉන්නවා කියලා ඇවිල්ලා මොටිවේෂන් වැඩසටහනක් කරනවා. පන්තිය පළවෙනියා වෙන එක ගැන. ඇත්තටම එක ළමයටයි ඉන්නේ වෙන්න පුළුවන්. දැන් කම්පැනියක් ගත්තොත් කම්පැනි එක මිනිස්සු 300ක් වැඩ නම් අපි කාර්යයක් ගන්නවා ලක්ෂ 100ක කාර්යයක් ගන්න එක ගැන කතා කරනවා. ඒක ලක්ෂ 100 කාර්යයක් ගැන ගන්න කතා කරුවට ඔතනින් කීයටද ගන්න පුළුවන්? එහෙම ගන්න බෑනේ. හැබැයි මෙතනට මොටිවේට් වුණොත් ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයා හොයා ගන්න ඕනේ. ඊට කල්යාණ මිත්‍රයා කියන දේ කරන්න ඕනේ. එපයි කියන දේ නොකර ඉන්න ඕනේ. ඔව් ශ්‍රී සද්ධර්මයේ තමයි කල්යාණ මිත්‍රයා කරගන්න වෙන්නේ. ඔව් නෑ ඇත්තටම කල්යාණ මිත්‍රයා වෙන්නේ මේ මානසික පරිවර්තනය කරගත්තු කෙනා. මානසික පරිවර්තනය කරගත්තු කෙනානේ මේක හරියටම දන්නේ. දැන් පීනන්න දන්නේ නැති මිනිස්සෙක් පීනීම ගැන කියලා දෙනවට වැඩිය පීනන දන්න මනුස්සයා මේක කියලා දෙන එක මේ වයිනේ. ඒතකොට එයා කියලා දෙන එක කරගෙන යන්න ඕනේ. අර මෙහෙණින් වහන්සේ ඒක කෙරුවා. ඔව් අපිට කතා කරන්න උනේ කවි කීපයක් ගැන අහඹු සොයා ගැනීම කවි කීපයක් අර අපේ සංවාදයේ පෝෂණය කරන්න. එතකොට එතනදී අපිට හම්බෙච්ච දේ හැම පද්‍යයකදීම හැම තෙර ගාතාවකම තේරි ගාතාවකම මුඛ්‍ය අදහස වෙන්නේ මේක තමන්ගේ ජීවිතේ පරිවර්තනය වුණාට පස්සේ තමන්ට දැනෙන හැටි. පරිවර්තනය වෙන්න පෙර තිබිච්ච ස්වરૂපයත් එක්ක කොයි විදිහට කියලා සසඳා බැලීමක්. තමන් මේක අවංක සසඳා බැලීමක්. අන්න එතනින් ඔය කියපු පසුබිමත් එක්ක ඔන්න අපිට දැන් හොඳ ඉඩකඩක් හදන්න පුළුවන් මේ සාහිත්‍ය නිර්මාණයක් වශයෙන් මේකේ වටිනාකම. මොකද එකක් තමයි සාහිත්‍යයේ විශේෂයෙන් පද්‍ය තුළ මේ අනුත්සාහිකව ගලාගෙන එන ප්‍රබල හැඟීම් නිර්මාණාත්මකව ගත්තහම ඒ වගේ තියෙන බලපෑම ඒ වගේ තියෙන වටිනාකම හරි ඉහළයි කියන එක. අනුත්සාහික ප්‍රබල හැඟීම් වල. එතකොට අනිත් දේ තමයි අව්‍යාජත්වයේ නිර්ව්‍යාජත්වයේ කියන ගුණය. මේ කියන අංග දෙකම සම්මිශ්‍රණය කරපුවාම මේ ඔබ වහන්සේ දැන් මේ මාතෘකා කරලා ඔබ වහන්සේ අපි ආස කරලා හොයාගත්ත මේ සංවාදයට ගේන්න උත්සාහ කරපු මේ තෙරතේරි ගාථා හැම එකම තියෙන බොහොම හොඳ අව්‍යාජ ගුණයක් තියෙනවා. බොහොම ලස්සන මේ නිර්ව්‍යාජ ගුණයක් තියෙනවා. මේ තමන්ට දැනෙච්ච දේ මේ මගේ මේ මම මෙන්න මෙහෙම අபிසාරිකාවක් වුණා. ඒකේ ඇත්ත කතාව කියනවනේ. මම මෙන්න මෙහෙම භික්ෂුවක් වුණා. මම කලින් හිටියේ මෙන්න මේ වගේ ගොවියෙක් වෙලා. මම කලින් හිටියේ මෙන්න මේ වගේ මුදලාලි කෙනෙක් වෙලා. ඇත්ත කතාව කියන එයා කරපු දේවල් එක්ක. ඒ තැනට මානසික පරිවර්තනය වීම කියන්නේම මහා ලොකු ජයග්‍රහණයක්. ඒක මං හිතන්නේ ඉතාමත්ම සීමිත කෙනෙකුට තමයි මේ පොදුවේ කියන්න පුළුවන් මේ සමාජයේම බොරුවෙන් වෙහිලා තියෙන්නේ කියලා අපිට ඒක දැනෙනවා ඒකත් එක්ක. ඉතින් මේ කියන අව්‍යාජ සහ අර කියන අනුත්සාහික භාවය සහ එයා රහත් වුණාට පස්සේ සමහර කෙනෙක් ගංගා විවුරේ පිඩු සිඟා ගිහිල්ලා ඇවිල්ලා පිණ්ඩපාත කරලා මොහොතක් එතන විවේක සුවයෙන් ඉන්න වෙලාවකදී යා දැකපු සිදුවීමක් තමයි කියන්නේ මේ ගඟ ගලාගෙන ගියා. ඔන්න මේ කොකුන් නීගිලා ගියා. මේ වගේ ඒ තැන්වලදී ඔන්න මතුවෙනවා මේ අනුත්සාහික ගුණය. මේ අනුත්සාහික ගුණය කියන්නේ තව පොඩ්ඩක් විස්තර කරන්න අපිට. අනුත්සාහික කියන වචනේ අලුත් වෙන්න පුළුවන් කෙනෙක්ට. උත්සාහයකින් තොරව. උත්සාහයකින් තොරව ආපු අදහසක් කියන එක. තමන් ඉන්න පරිසරයෙන් ලැබිච්ච දේවල්, තමන් දැකපු රූපයකින්, තමන් දැකපු තමන්ට වෙච්ච සිදුවීමකින් වෙච්ච
ලැබපු ජයග්‍රහණයක් සමග නිරායාසයෙන් මේක ගලාගෙන ගලාගෙන ඇවිල්ලා සතුට තියෙනවා. ඉතින් කියලා තියෙනවා. සතුට කියලා දෙන. ඒ බව නිසාම තමයි අපි අර මේ සාහිත්‍ය කවි කියවපුවාම අපිට හිතෙන්නේ මේකෙත් සාහිත්‍ය කැලලක් තියෙනවනේ. ඇයි ඒ හේතුව අර ඒක පසුබිමේ සැඟවිලා තියෙනවා නිර්ව්‍යාජ ගුණේ. ඇත්ත කවියක තියෙන සැබෑ රසවින්දනයේට උචිත කවියක තියෙන නිර්ව්‍යාජ ගුණේ මෙහිත් සැඟවිලා තියෙනවා. මොකද අව්‍යාජ ප්‍රකාශනයක්, අව්‍යාජ භාව ප්‍රකාශනයක්. මට මේකයි සිද්ධ වුනේ. දැන් මට දැන් මතක් වෙන අපි කාලයක් අපි මුල්ම කාලේ අපි 2006 2010 විතර කාලේ අපි අර ටනල් එක එහෙම කරන කාලේ මේ කුරුණෑගල එක්ස්පිෂන් කරන කාලේම අපි ලොකුවටම මේ අධ්‍යයනය කරුවා ජන කවි ගැන. ඒ වගේ අපි ජන කවි වල මතු කරගත්තනේ. තමන්ගේ තියෙන කාන්සිය, තමන්ගේ තනිකම, තමන් ලබාගත්තු දේවල් සතුට ජයග්‍රහණය සැමරීම ඒ යන්නේ ඒකම දැම්ම අපි මේ රහතන් වහන්සේලාගේ රහත් තෙරණින් වරුන්ගේ මොකද හේතුව ඒකට තවත් මේක මේ හුඟක් වෙලාවට මේ අපිට ජන කවි මතක් වෙන්නත් තවත් හේතුවක් වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ අයත් ගොවියෝම තමයි. ඒ සමාජෙම හිටපු අයනේ. මේ අයත් කම්කරුවම තමයි. මේ අයත් ගොවිපලේ හේනේ වැඩ කරමින් හිටපු එදා ඒ සමාජ රුචි අරුචිකම් තිබ්බ සමාජ සංස්ථාවේ ඒ තිබිච්ච ස්වරූපේ ජීවත් වුණ පුද්ගලයින්. ඉතින් එතකොට ඒ නිසාම තමයි අපිට අර ටක් ගාලා මේක කියවනකොට ජාමේ ජන කවියේ ස්වරූපේ ලක්ෂණක් තියෙනවනේ මේක කියලා එක පෑහීමකට එක සමාන බවකට මේක අපිට දැනෙන්න ගන්නවා ඇත්තේ ඔය තැන නිසා. මොකද ඒ අයත් ඇවිල්ලා මේ මහා උගතුන්ම පමණක් ආව නෙමෙයිනේ. මේ අපි ගත්තොත් එහෙම දැන් අර රහත් මෙහෙණින් වහන්සේ දැන් අවුරුදු 25ක් අල්ලන් ඉන්නවනේ මේක. ඒකම ලොකු දෙයක්නේ. දැන් ඒකට අපි ඒක දකින්නවනේ දැන් බිරිඳව දරුවන්ව පැලේ තනි කරලා ඇවිල්ලා හේනේ පැලට ඇවිල්ලා මෙහි වල්ලලි එනවා. ආහාරේ කොටියා එනවා. ඒ ප්‍රාණුරාක් මැද්දේ ඒ කන කට්ට කියලා කියන්නේ. ඒ වගේ ඒත් එකම වෙහෙසන්නේ නේ. වෙහෙසක් මේක. ඉතින් ඒ වෙහෙස සහ ඒ අවුරුදු 23ක් මේ තත්ත්වයට පත් වෙන්න ගත කරන කාලෙදී කෙලෙස් එක්ක ටිකක් හරි ඉන්නකොට එයාගේ සමීපතීන් දකින්නකොට ආපහු මතක් වෙනවා. එයාගේ දරුවෝ, එයාගේ ඥාතීන්, එයාගේ හිතවතුන්, ඒ හිටපු ගහකොළ, එයා හිටපු ඇසුරු මිතුරු කරපු අවට සමාජයේ මේවා දකිනකොට ආපහු මෙයාට මතක් වෙන්න ඇති. සමහර විට ඒ හේතු සාධක හින්දා එයා අල්ලගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තුළින් අපිට හුඟක් අර අව්‍යාජ ගුණ ඉස්මතු වෙනවා. හැම තැනකදීම ඒක ප්‍රධාන වශයෙන්ම මතක් කරන්න ඕනේ කාරණාවක්. අව්‍යාජ ගුණය තව ගත්තොත් එහෙම මේ අර තමන්ගේ ඉලක්කය ගැන තියෙන තමන්ට ෂුවර් එක නේද? ඒ තමයි මේ අපිට මේ තේදී අර ඒ කියන්නේ තව එකක් තමයි මේ වගේ තියෙන අපිට අර දැන් මට බලපු කවි මෙතන කියන්නම මතක නැහැ. බුදුහාමුදුරුව ගැන තියෙන විශ්වාසය. තමන්ගේ කල්යාණ මිත්‍රයව ඒ කියන්නේ අදහලා තියෙනවා. ඉතින් ආයේ අචල උදාහරණ විදිහට පෙන්නන්නේ ඔබත් අපි තව දවසක මේක අනිවාර්යෙන් මේක දවසින් කතා කරලා ඉවර කරන්න බෑ. අපි නැවත දවසක හම්බුනොත් අද කරමු. ඒ වගේම මේ තෙරතේරි ගාථාවල දැන් අපි අර උදෑසන මේ ග්‍රන්ථ කිහිපයක් පරිශීලනය කරනකොට අපිට ඒක හම්බුණා මෙන්න මේ ප්‍රමාණයක් කාණ්ඩ. ලස්සන එකක් හම්බුණානේ අර මේ හිඟන්නෙක් මේ රහතන් වහන්සේ පිඬුසිඟා වදිද්දි හිඟන්නෙක් කුෂ්ඨ රෝගියෙක් ඒක නානේ බෙදනවා. එයාගේ ඇඟිල්ලක් වැටෙනවනේ අරකට. ඒ තරය පිළිකුලෙන් තොරව අර කඩපිලේ අයිනට ගිහිල්ලා වළඳනවා ඒක. ඔව්. ඒවා මාරම තැන්නේ. ඒක ලොකුම තැනක් ඒක. සංගරේ කියන්නේ දැන් සමහරවිට වළඳන්න ඇත්තෙම අරයාගේ අර හිඟනෙක් කෙනාගේ මානසිකත්වය උදෙසා. මේ එතන තෙර ගාථාවේ දක්වද්දිම මම වනාන්තරයේ ඉඳලා පියවර මැනගෙන එනකොට මේ ඇවිල්ලා වීදියේ ගමේ වීදිය ඇවිදගෙන යනකොටයි මේ යාචකයා මම දකින්නේ. ඒ නිසාම තමයි යා ගාවට ගියේ. මොකද එයාට ඒක පූජා කිරීමෙන්ම ලොකු කුසලයක් සිද්ධ වෙනවා. සිද්ධ කරගන්න ඉඩ හසර හදලා දෙනවා. ඉතින් ඒකත් එක්ක සහ මෙයාගේ අනිත් වැඩේ වුණාට පස්සේ දැන් එහෙම දැන් ඒ දන් වළඳුවාට පස්සේ දැන් ඒ හිඟන්නතා ඊට අමතරව එතන කඩපිල් වල හිටපු ඔක දැකපු කෙනෙක් අනිවාර්යෙන් ධර්ම මාර්ගයට යොමු වෙනවනේ. අඩු මේ මෙහෙම කොහොමද කරන්නේ? මේ මොන චින්තනයක්ද? ඒක මාර මොටිවේෂන් යන්නේ නේද? මාරයි නේද? සහ ඒකෙදි අර එයාට දැන් එයාගේ ජීවිතේ එයාට දැනෙන පීක්ම එකක වෙලා තියෙන තීකනේ. එයා කරපු කැපකිරීම. ඒක උදාහරණයක් විදිහට කියන්න රහත් වෙන්න කලින් එන්නේ නැති සුවරයකට කරන්නේ නැති. රහත් වුණාට පස්සේනේ උදාහරණ මේ කවි වාක්‍ය කියන්නේ නේද? මේ රහතුන් වහන්සේ කෙනෙක්ගේ රහතුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ ජීවිතේට දැනෙච්ච දැඩිම සංවේදීම සිදුවීම. ඉතින් ඒකෙදි අවසාන වශයෙන් කියනවා මේ මට ඒකෙදි මේ පිළිකුලක් ඇති වුණේ නැහැ කියලා. පිළිකුලක් ඇති වුණේ නැහැ කියලා පැහැදිලිවම කියනවා. ඉතින් එතකොට මේ කියන්නේ රහත් වෙලා එතකොට ඒ ස්වභාවයටපත් වුණාට පස්සේ මේක තුල අර ඔබ වහන්සේ කලින් කෝගේ අර ධාතු සංස්කරණයේ තිබිච්ච දේවල් එකයි කුෂ්ඨ රෝගික ඇඟිල්ලත් එක්ක අර කුෂ්ඨ රෝගියාගේ දාන වේල වැළඳුවත් එකයි කියන ස්වරූපය. මේ බුදුහාමුදුරුවෝ
යනවට පිණුසිඟා යනකොට ඒක මේ ඒ බැමිණිය කැමති නෑ බුදුහාමුදුරුවන්ට. බමුණා කියනවා මේ බැමිණියට මේ බුදුහාමුදුරන්ට කියනවා මේ බුදුහාමුදුරුවනේ අපේ ගෙදර බත් ඉවරයි. මේ මම මේ අනපු කාලා කන ගමන් හිටියේ මේ ඉතුරු වෙච්ච බත් ටික විතරයි. කැමති නම් බමුණා පූජා කරන්න. අනපු බත් ටික වළඳනවනේ. දැන් සමහරක් වෙලාවට ඒක අපිට උනත් එනවා. හරිද? අපි වැවිදිලා මේ ශාසනයට ඇවිල්ලා බලපුවාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේගෙන් පටන් අරන් සරියුත් මුගලන් මහ රහතන් වහන්සේ වරක් ප්‍රමුඛ මේ ශාසනයේ අපි මොන පොරවල්ද? ඒකට අපිටත් සමහරක් වෙලාවට අනේ කාපු එක නේද දුන්නේ කියලා එහෙම හිතෙනවා නම් අපි මොනවා නමුත් බුදුහාමුදුරුවොත් එහෙම වළඳලා දිනවා. ඒ කියන්නේ මේ තෙරතේරි ගාථා මේ කියන මේ රහතන් වහන්සේලා හිටපු කාලෙයි අද කාලෙයි එකමනේ බඩගිනි වුණොත් කන්න ඕනේ. ඇඟේ ලැජ්ජා හිතෙන තැන් වහගන්නේ අවුව වැස්ස සීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න රෙදිපිලි අඳින්න ඕනේ. ඒ කියන්නේ නිවහනක් මොකද නවතින්න ස්ථානයක් ඒක අපි හදා ගන්න ඕනේ. ඒ වගේ එකම දේවල් ටිකක් තමයි. නමුත් කාලය වෙනස්, යුගය වෙනස්, කරන විදිහ වෙනස්. එහෙම දේවල් ටිකක් තියෙනවා. නමුත් අරගොල්ලොත් අන්නේ තියෙන ප්‍රියයන් හා එක්වීම සතුටක්, අප්‍රියයන් හා එක්වීම දුකක්, ලෙඩවීම දුකක් මේ ඒ ඔයගේ ඒ මාවතේම ගිහිල්ලා ඒක හරියන්නේ නැති නිසා මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොමු වෙලා ඒ ධර්මයේ කෙරෙහි යොමු වෙලා ඒ නිවන සාක්ෂාත් කරගත්ත එකක් තියෙන්නේ. ඒතකොට ඔය මේක අහන ඔය ඇත්තොත් ජීවිතේ කුදුමහත් කටයුතු ඔස්සේමයි කටයුතු කරන්නේ. එන්නේ කටයුතු එහෙම කටයුතු කරලා කියන්නේ කවදාවත් පරාජයක් නොලබන ජයග්‍රහණයක් ලබාගත්තු පිරිසකගේ උදාන වාක්‍ය ටිකක් තමයි මේ ගත්තේ. ඒකට ඔය ඇත්තොත් ජීවිතේ මේ දේවල් ඔස්සේ ගමන් කරනකොට මෙන්න මේ තේරතේරි කතා ඉන්න ගොඩ නිකන් අපිට පෙරලා බලන්න. එතකොට ඔයාගේ කතාවට සමාන කතාවක් කොයි හරි තියෙනවා. ගොඩාක් හම්බෙනවා. එතකොට මේ අපිට අර දැන් හිතන්න ඔය FI එකක් බ්‍රේක් වෙනවා. මරන්න හිතෙනවා. නැත්තම් Tamanට ගිහිල්ලා බෙල් වල දාගන්න මැරෙන්න හිතෙනවා. එහෙම නැත්තම් දැන් පෞගිය කාලේ ගම් වතුර ඇවිල්ලා ව්‍යසනයෙන් මේ වෙලා ගියා. සුනාමි ඇවිල්ලා එකපාරට නැති වෙලා ගියා. කුණු කන්දන් ආයෙ ගිහිල්ලා මැරිලා ගියා. ඉතින් එහෙම නැත්තම් පිටරට රස්සාවකට ගිහිල්ලා එතනින් එහෙම මොකක් හරි කරදරයක් වෙලා එහෙම වෙලා මිනිස්සුන්ට යනවා. ඉතින් කරදර බාධක ඉතින් ජීවිතේ වෙනවා. ඒ ඔය වගේ වෙන ජීවිතේ මෙන්න මේ වගේ එකක් කියව ගත්තාම ඒ කියන්නේ Tamanට අර ප්‍රතිචාර දක්වද්දි මේ බොහොම සෞම්‍ය ඒ කියන්නේ ජීවිතේ ස්වභාවය මේ ජීවිතේ ස්වභාවයම තමයි මේ දැන් මේ මහ පොළොවේ ස්වභාවයම තමයි විනාශ වෙන එක. අනිත්‍යයි කියලා පිටින් එන එකක් නෙමෙයි. අනිත්‍ය බවම තමයි ඒකේ ලක්ෂණය. ඒක අනිත්‍ය බවම කියන්නේ දුක කියලා එකක් පිටින් එන්නේ නැහැ. ඒකේ ස්වභාවයම තමයි ඒක වෙනස් වීම නිසාම දුකයි. එතකොට අපිට ඒක හට ගන්නවා. ඉතින් ඒක හට ගන්න වෙලාවට මේ වගේ ඒවා අපි අධ්‍යයනය කරලා තිබ්බොත් මේ වගේ තියෙන මේ ටේස්ට් එක පුළුවන් නම් අපිට අර සිද්ධියේදී අර කලබල වෙලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න තව කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන නේද? අනිත් එක ස්වාමීන් වහන්සේ මේකෙදි තව අභිපේරණයක් ඇති කරගන්නත් හුඟක් වෙලාවට මොටිවේෂන් එකකටත් මේක මේ හොඳ දෙයක්. ඒක කොහොමද මේක සිද්ධ වුනේ කියන එක හුදකලාව භාවනාව හුදකලාව ධර්ම මාර්ගයේ වඩන අය ඒගොල්ලන්ට උනත් මේක හරි මේක සරහා ගන්න පුළුවන් නිදර්ශන නිදසුන් හුඟ වැඩි මතු කරගන්න පුළුවන් හුඟ කොටස් තියෙනවා. ඒක ගැනත් අපි චුට්ටක් මතක් කරන්න. අනිත් එක තමයි මේ මානවයාගේ විකාශන වෙලා යන අතරතුරේදී වෙච්ච මේ රහත් වීම එහෙම නැත්නම් මේ අවබෝධාත්මක தത്വයට පත්වීම කියන මේ ස්වરૂපය දැන කියා ගත්තාම මේ අයගේ මනසට වෙන විපර්යාසය මනසේ තිබෙන මනෝ විශ්ලේෂණාත්මක தത്വය ඒක අද තියෙන විශේෂ සමගාමී දේවල් වලට උනත් ඇඳගන්න හුඟක් හොඳ තේමාවන් හුඟක් හොඳ නිදර්ශන කතා මේ ඇතුලේ තිබුණා. ඔබ දැන් අපේ ඩිජිටල් ලම්බලමට මේ ඔබගේ ඩිජිටල් තිරය හරහා මේ වෙලාවේ ප්‍රවිෂ්ඨ වෙලා ඇති. එහෙනම් ප්‍රවිෂ්ඨ වුණාම මේ අපේ කතාවත් ඇහුවා වගේම මේ ඔබත් තෙරතේරි ගාත අහන්න. ඔබ කැමති දෙයක් තියෙනවනේ යටින් කමෙන්ට් ඉදිරියට දාන්න. අපි මේක අපිටත් ඒක මතක් කරගන්න පුළුවන්. ලස්සන තෙරතේරි ගාතා තිබුණොත් ලියන්න මේ එතකොට ලස්සන ඒවා අදහස් ඕමාරු කරගන්න පුළුවන්. අනිත් අය බලයි ඒක ගැන. දේ තමයි ඔබ මේක තව කෙනෙක්ට කියනවටත් වැඩිය මේ ඔබත් තෙරතෙරි කතාවට ඉන්න ගමන් අධ්‍යයනය කරලා බලන්න. ඔබේ කතාවට සමාන කතාවක් ඔබට අහන්න ලැබෙයි. ජීවිතේ අර කඩා වැටීම් මේ ඒ වගේම ජයග්‍රහණ සාර්ථක වීම ඒ වගේ ඒවා ලැබෙනකොටත් මේක මේ
මනාව කළමනාකරණය කරන හරිම ලස්සනට තමන්ගේ ජීවිතේ ෂෙයා කරගන්න අනිත් අය ඒක ලස්සන පුළුවන් සුන්දර පුළුවන් මරණයකට මුහුණ දෙන්න පුළුවන් ඒ ඉන්න වගේ මේ උදව් කරගන්න හොඳ පුළුවන් උදව් ඇත්තටම කරගන්න මේ. පුළුවන් දෙයක් ඉතින් අපි දෙන්නටත් ඒක අපිත් ඉතින් කුඩා කාලිදා ඔව් හම්බෙලා දැන් ආයෙත් බා ටිකක් මතුව වෙච්ච එක ගැන යමුනා ඉතින් අපිටත් ඒක සතුටක් ස්වාමීන් වහන්සේ අපි හදිසිය කාලෙකින් හම්බුනේ ඉස්සර වගේ නිතර දෙවේලේ හම්බෙන්නේ ඔව් අවුරුද්දකට දෙවේලේ වගේ ඒවත් එක්ක සැරයක් හම්බෙන්නේ. ඉතින් අපි ඉතින් මේ හම්බෙන්නේ කතා බහ මෙහෙම ඉවර කරනවා. අපි ඉතින් ආයි දවසක ඒ කියන්නේ අපි වෙනත් දෙයක් වෙනත් ගැන හරි මාතෘකාවක් ඕ ඔස්සේ වෙනත් මේ මාතෘකාවක් මාතෘකාව ඔස්සේ නැත්තම් හැමදාම මේ කට්ටිය කියයි ආපු වර දෙන්න නම් තෙර තීරිය තමයි වැඩේ කෑවා වගේ එකකුත් කියයි විනාශ කරලා දැම්මා විනාශ වගේ කරලා දැම්මා මේ ලොකුවට සාහිත්‍ය ටෝක් දෙන්නවා කියලා අපි බලන්නත් අනේ එහෙම ගත්තේ එකක් නන්නේ එහෙම එකක් කොහොමද දී ගන්න බැරි වුණා දී ගන්න බැරි වුණා. ඉතින් අර මේ ඔබ වහන්සේ අර මූලාරම්භයේ කිව්ව පොරටෝක් එක ඇත්තම පොරටෝක් එක තමයි මේගොල්ලෝ දීලා ඔව් තියෙන්නේ ඒ කියන රොටෝක එක ඒගොල්ලෝ දීලා තියෙන ඒක අහලා බලන්න ඔබට ඒක තේරෙනවද ඔව් කියලා. පොරක් වෙලා තියෙන්නේ කියලා අපි නැවත දවසක හමු වෙමු. හමුවෙමු හොඳයි එතකින් ඔබ නිදුක් නිරෝගීව සැපෙන් සතුටින් ඒ වගේම ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වැඩ කරන කියන වැඩ කටයුතු සජිත්තත් සාර්ථක අපේ වෙන්න හිටපු පරණ මිතුරු අපේ ඒ ගමන ආරම්භයේ ඉඳලා හිටපු ඔව් මේ අපේ ගයි මල්ලි මල්ලි මේ වැඩේ මල්ලි ලොකු දවසක් මල්ලි වැඩ ගොඩක් තියෙද්දි නේද ගොඩක් තියෙද්දි ඒකනේ අධිකාරීලා තියෙද්දි ඒ ඔක්කොම කරා සහ මේවා හැමදේම සකස් කරපු හැම කණ්ඩායමටම ජීවිතේ ස්තුතිවන්ත වෙන්න හරියන්න ඕනේ ඕනේ අනිවාර්යෙන්ම ඉතින් ඒ සියලු ප්‍රාර්ථනා සමගින් අපි එහෙනම් නවතිනවා ඔබත් කවදා හෝ හම්බලමට ගොඩ වෙන්න ගොඩ වෙන්න තෙර තේරි ගාතාවක් යටි ලියන්න මේ යටින් අනිවාර්යයෙන්ම ලියන්න අනිවාර්යයෙන්. ඕගොල්ලෝ ආස එකක් බලලා කියලා. එතකොට අපිට සතුටක් ඒ කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක චුට්ටක් අධ්‍යයනය කරලා හොයලා බලලා තියෙනවනේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙනම් තෙරුවන් එහෙනම් සරණයි. අපි නවතිනවා